හලෝ ආයිබෝන් මේ පාර පළාත් පාලන මැතිවරණය තියෙනවනේ. ඉතින් විශේෂයෙන්ම අනිත් ගම් කෙසේ වෙතත් මේක ගමේ මැතිවරණය. ඒ නිසා මම අපේ ගම ගැන බොහොම කෙටියෙන් කියනවා. අපේ ගමේ නගර සභාවට වැඩිපුරම පත් උනේ කසිප්පු එක්ක කස්තාජානක, ඒ වගේම යකඩහොරු, ඒ වගේම මද්‍රව ජාවාරමේ ප්‍රබල අය සභාපති පුටුවල පවා වාඩි වුණා. ඉතින් ඒක නිසා බොහොම සුන්දර ලස්සන ගමක් අපිට තියෙන්නේ. මොකද ලෝකෙම කතා වුණු රටක්ම දන්න ගමක් තමයි අපේ ගම. මීතර මුල්ලේ. ඉතින් මීතර මුල්ලේ කුණු කඳු හැදුවේ මේ රටේ සමහරක් සභාපතිවරු. ඒක නිසා පුද්ගලික ආයතන වලින් රුපියල් 16500 ගානේ කුණු අරගෙන ඇවිල්ලා මෙහි මීතර මුල්ලේ පුංචි කුණු ඒ කියන්නේ කුණු දාපු පුංචි තැනක කුණු දාලා විශාල කුණු කන්දක් හදලා අන්තිම කුණු කන්ද නාය ගිහලා අහිංසක ජනතාවේ කුණු කන්දට යට වෙලා මැරුණා. ඉතින් එහෙම ගමක් හදපෙවුම් ආපහු පාරක් කිල්ලනු ගම හදන්න අවස්ථාවක් දෙන්න. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්නේ මේ කුණු කන්දේ තිබ්බා කුණු කන්ද කුණු ප්‍රතික්‍රියාකරණය සඳහා ගෙනාවු මැෂින්. ඉතින් මේ මැෂින් පවා විකුණන් කාලා යකඩ වලට විකුණපු යකඩ හොරු ඉන්න ගමක් තමයි අපේ ගම. ඉතින් ඒ නිසා එවුන් මේ පාර සමහරක් එවුන් සමග ජන බලවේගෙන් නොඑක් පක්ෂ වලින් ඡන්ද ඉල්ලනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ කොළොන්නාවේ ඉන්න මිනිස්සුන් ඔය යකඩ වලට කුණු කන්දේ මැෂින් එක වික්ක එවුන් මේ පාර ඡන්ද ඉල්ලන එවුන් එවන්නත් එපා. මීතර මුල්ලේ කුණු කන්දන් නිර්මාණය කරපු එවුන් එවන්නත් එපා නගර සභාවට. මොකද මගේ ගමේ එහෙම විශාල කුණු කන්දක් තිබ්බේ නැහැ. ගමේ කුණු බාපු තැනක් තිබ්බේ. අන්තිමට ඒ තැනට මුළු ලංකාවෙම කුණු ගෙනල්ලා බාලා විශාල කුණු කන්දක් හදපු කාලකන්නි බල්ලෝ ඉන්න ගමක් තමයි මේක. ඉතින් එහෙම කාලකන්නි නැවත පාරක් අපි දැක්ක සුවාදීනව පවා කණ්ඩායම් දාලා ඡන්ද ඉල්ලන්න ලෑස්ති වුණා. ඉල්ලන්න එනකන් තමයි අපිත් බලන් හිටියේ. හැබැයි ආවේ නෑ මේ පාර දැම්මේ. ඒ නිසා කියන්න ඕනේ මේ වගේ කාලකන්නින්ට නැවත අවස්ථාවක් දෙන්න එපා. මොකද සමහරක් නාගරික මන්ත්‍රීගොල්ලෝ කොළොන්නයි නගර සභාවට අයිති සමහරක් ඉඩම් කෑලි අල්ලගෙන ඒවා තමන්ගේ ඥාතින්ට කඩ දාන්න, එයාලට ලොකුවට තට්ටු දෙකේ බිල්ඩින් ගහගන්න එහෙම අවස්ථාවල් දුන්නා. ඉතින් ඒක නිසා ඒව සමහරක් කියවනම් මම කවුරු නැතත් මොකද ආණ්ඩුකාරතුමාටත් කරන්න බැරි වෙච්ච බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාටත් කරගන්න බැරි වෙච්ච සමහරක් දේවල් මම පුද්ගලිකව ගිහලා අයින්ට කළා දැම්මේ. ඒක නිසා මේතර මුල්ලේ තියෙනවා 143 බස් එක නවත්තන්න. එතන තිබ්බ ලස්සන පුළුන් ගහක්. එතන තිබ්බ මිනිස්සු ඉස්සර නාපු පොදු ලිඳ, ලස්සන ලිඳක් තිබ්බ. අන්තිමට ඒ ලිඳ ජරා කරලා ඒ ලිඳ සම්පූර්ණ විනාශ කරලා ඉවරලා ලිඳ උඩින් පුරෝලා ඒව විකුණන් කාපු පර බල්ලෝ හිටපු ගමක් මේක. පර සභාපති ගොල්ලෝ හිටපු ගමක්. ඉතින් ඒක නිසා මගේ ගම ගැන මචං ඔයිට වැඩිය දේවල් තියෙනවා. මම මේ දැන්ට කෙටියෙන් කිව්වේ හෙට නෙමෙයි අනිද්දාට දෙන්නම් සුපිරි එකක් ගම ගැන වීඩියෝ පිටින්.